කතාවක් නිර්මාණය වෙන අටලෝ දහම කියන කතාව නිරූපණය වන ඇතිවීම නැතිවීම සහ වර්තමාන ලෝකයේ බිහිම වැනි ලස්සන කතාවක් තමයි බුදුදහම ආශ්‍රය කරගෙන බිහි වෙන කතාවක් තමයි විදවන්ත පහන් කුඩු රාශියාගේ නිර්මාණය වෙන්නේ. මම එකින් එක පැහැදිලි කරන්නම්. මගේ ගම ගල්කන්ද මේ ආදරණීය ගමේ ඉන්නේ ගල්වඩු කර්මාන්තයේ ජීවිකාව කරගත්තු ආදරණීය මිනිස්සුયો මේ පහන් කුඩු රාශියාගේ ආලෝකයේ නිවුණාට පස්සේ ඔයාලා බලන්න සම්පූර්ණ පහන් කුඩුව කළු පාටයි. ඊට හේතුව මේ ගමෙන් බුදු පිළිම වහන්සේලා අත්ගල් මිරිස්ගල් වංගෙඩි සදකඩ පහන් මුළු ලංකාවටම නැත්තම් ලෝකෙටම බෙදා ගන්නවා. ඉතින් මේ ගමේ අභිමානීය ලෝකෙට අරන් යන්න තමයි මේ පහන් කුඩු රාජ්‍යයේ ලක්ෂ සංඛ්‍යාත කැටයම් වලට මගේ ආදරණීය අම්මේ තාත්තේ ගල් කුඩු කියුබ් එකහමාරක් වැනි ප්‍රමාණයක් ආලේප කරලා තියෙනවා. අපි මේ සියලු කැටයම් අතින් කැපුවේ මාස 10ක් මාසෙලා ලේස කැටයම් එකක්වත් විතර නෑ. අපි අතින් මේ කළු කොලේ කැටයම් කපලා ඊට යටින් සුදු කොලේ යලවලා උඩින් බයින්ඩර් ගම් ගාලා පෙනේරයක් ආධාරයෙන් තමයි මේ කැටයම් සියල්ලට ගල් කුඩු ආලේප කරලා තියෙන්නේ. පහන් නිවුණාට පස්සේ ඔයාලා බලන්න සම්පූර්ණම කුඩු කළු පාටයි. ඉතින් සාමාන්‍ය ලංකාවේ පහන් කුඩුව ඇලවෙන්නේ යකඩ කුඩුවට මල්ටිපෝන් ගම් වලින් නැත්තම් කිරි ගම් වලින්. නමුත් මේ පහන් කුඩු රාශිය අලවලා තියෙන්නේ මල්ටිපෝන් ගම් වලින් කිරි ගම් වලින් නැත්තම් බයින්ඩර් ගම් වලින් තමයි ඇලවෙන්නේ. නමුත් මේ පහන් කුඩු අලවලා තියෙන්නේ බයින්ඩර් ගම් වලින්. ඊට හේතුව මේ කැටයම් හරි බරයි. මේකේ ටියුබ් එකමාරක ගල් කුඩු තියෙනවා. ඉතින් මේ ගමේ අභිමානීය ලෝකයට අරන් යන තමයි මේ ආදරණීය එතෙක් මෙතෙක් මේ ඉතිහාසයේ තුලින් බිහිවුණු හැමදාම කියන මේකේ මහා මොලකරු මොන බලන්න කුඩුව සම්පූර්ණ අලු පාටයි. මගේ පුරෝණිය බිහිවුණු අර නිලලොලත් අංගයේ ඉංජිනේරුවරයා බිහි කරපු ලංකාවටම ලෝකෙටම දැනෙන්න බිහි කරපු දැවැන්ත නිර්මාණය මේක. එතකොට දැන් මේ වෙනකොට ඉරිදා රාත්‍රී 50000කට වැඩි ජනතාවක් ආවා. අද සතියේ දිනයක් වෙලා තීත් රාත්‍රියේදී සෑහෙන පිරිසක් ආවා. කිලෝමීටර් 2-3 ගෝලිවත් තියෙනවා. අද රාත්‍රියේදීත් එහෙමයි. දන්සල් 15ක් දවස් 15 පුලාවටම පැවැත්වෙනවා. ඉතින් මගේ ආදරණීය අපේ තාත්තේ එතෙක් මෙතෙක් ලාංකීය ඉතිහාසය තුළ ඉදිවුණු දැවැන්තම නිර්මාණය මේක. එහෙමනම් මේ නිර්මාණයේ යට තියෙනවා ලස්සන මලක් ගොක්කොල වලින් හැදිච්ච මලක්. මේක නිර්මාණය කරලා තියෙන්නේ මල් 1260ක් මේ පහන් කුඩු රාශියගේ තියෙනවා. මේක නිර්මාණය කරලා තියෙන්නේ 35 වසරක සාපේක්ෂිත යුද්ධයක් නිමා කරලා රටට සාමයේට අප කැපවුණු ආදරණීය රණවීරයෙක්. එයා දැන් ඉන්නේ රෝදපුටුවේ. එයාගේ පාද දෙක නැහැ. ඉතින් මේ රෝදපුටුවේ ඉතලා තමයි මේ නිර්මාණ ශිල්පියා මේ සුරංග උදේ කුමාර කියන ආදරණීය අසහාය කලාකරුවාට සහයෝගය එක්කාසු කළේ. මේ වෙනකොට ලංකාවේ ලක්ෂ දෙකින් ජනතාව ගලාගෙන එනවා. පුදුමයටපත් වෙනවා. විශ්වයෙන් විශ්ව ජනක වෙනවා. සහ බෞද්ධ බෞද්ධ ආදරණීය ජනතාවගේ වන්දනාමානයට පවා පාත්‍ර වන දැවැන්ත නිර්මාණයක් මේ පොරම්පැල්ලේ මේ වෙනකොට අද බිහි වෙලා තියෙනවා. මම තව විනාඩි 6-7ක් ඇතුළත ඔයාලගේ මේ මන කතාව මුල සිට අහකට මේ ලයිට් එක්ක විදුලි බල්බ එක්ක අහකට සලස්වන ආදරණීය හිතවතුනි, මේ නිර්මාණ ශිල්පියා ලංකා ඉතිහාසයේ පහන් කුඩුවක් නිර්මාණය කළේ පළවෙනි වතාව. මේ පිටිපස්සෙන් ඉන්නවා විදුලි කාර්මික ශිල්පීන්. ඒ නිල්පීන් මේ වගේ දැවැන්ත වැඩක් කරේ පළවෙනි වතාවට. සහ සාමාන්‍ය වැඩක් කළාට පස්සේ නැරඹුම් බාර ජනතාවට ප්‍රදර්ශනය කරන්න කලින් අපි කියන්නේ ට්‍රයල් කියලා. එහෙම වට දෙක තුනක් සාමාන්‍ය කුඩුවක් කරගෙනවා. නමුත් මේක කෙලින්ම ජනතාවට තමයි ප්‍රදර්ශනය කළේ. ඒකත් බොහොම වටින කතාවක්. සහ ඔයාලා කුඩුව නරඹලා මෙතනින් එළියට යනකොට මගේ ආදරණීය අම්මේ තාත්තේ පිටීමේ දොරටුව තියෙනවා. එතන තියෙනවා අපි අවුරුද්දයි මාස දෙකක් වැඩ කරපු වැඩභූමිය කෞතුකාගාරයක් විදියට හදලා. එතන තියෙනවා මෝටර් පැස්සර් කොට කතුරු ගම් නියන් එතකොට කැටයම්. සාමාන්‍යයෙන් මම උසස් පෙළ අධ්‍යාපනය කරපු සිසුවෙක් හැටියට උසස් පෙළ අධ්‍යාපන සිසුවන්ට බොහොම නංගිලා මල්ලිලාට බොහොම යාළගේ අධ්‍යාපන කටයුතු වලට වැඩක් ගන්න පුළුවන් දේවල් එතන තියෙනවා. ඉතින් ඒකත් බලලා ඒක තමයි ලෝක ඉතිහාසය තුල වැඩභූමියක් කෞතුකාගාරයක් කරපු ලංකාවේ පළවෙනි නිර්මාණය. තව ටිකක් ඉස්සරහට යනකොට එතන තියෙනවා සටහන් පොතක්. ඔයාලගේ හිතේ තියෙන දේ සටහනක් දාලා යන්න. ඉතින් ආදරණීය අපේ තාත්තේ ලක්ෂ 75ක වැනි මුදලක් මේ වෙනකොට නිදර්ශනීය පහන් කුඩු රාජ්‍යයට පැහැදම් වෙලා තියෙනවා. තමන්ගේ ඉඩම ලක්ෂ 30කට උගස් තියලා අද වෙනකොට ලංකාවේ නම් දෙසින් ජනතාව ගලාගෙන එනවා. මේ වෙනකොට අසීමිතයි අනන්ත අප්‍රමාණයි සෙනග ආපු
රුපියලක්වත් ඔයාලගෙන් ගන්නේ නැතුව තමයි නුමිනේ මේ දර්ශනීය නිර්මාණය ලංකාවටම ලෝකයටම දැනෙන්නට විඳින්නට බලන්නට ඉඩ අවකාශය තියෙන. ඉතින් මේක අපි මනුස්සකම් දන්න ජාතියක්, හදවත පිරිපුන් ජාතියක්, හදවත ලක්ෂණ ජාතියක්, වැටුණු තැන උදව් උපකාර කරන සුළි ගුණාටුවක් ගම් වතුරක් ආවත් උදව් උපකාර කරන මිනිස්සු ඉන්න ජාතියක් විදියට ඔයාලගේ හිතේ මොකක් හරි දෙයක් තියෙනවා නම් ඉස්සරහ තියෙනවා විදුලි ආධාර කියලා පෙට්ටියක්. අද දින විදුලි මුදල කනව කරගන්න අපිට රුපියල් 20000ක වැනි මුදලක් යනවා. පුළුවන් නම් කැමති නම් විතරක් ඒකට රුපියලක් හරි දාලා මේ නිර්මාණ ශිල්පියාට හයියක් වෙන්න නැතත් කමන්නේ අධ්‍යක්ෂක තුල ආශාර කරනවා. ඔයාලා කුඩුව බලන්න ආවට. එහෙනම් මම මේ කතාව මුල ඉඳලා අගට කියලා මේ දර්ශනීය පහන්කූඩු රාජ්‍යයේ කතා වස්තු ඔයාලට සෙවණේ කරන්න දෙන්නම්. බලන්න වගේ ආදරණීය මිතුරුනි, ආදරණීය අම්මේ තාත්තේ උඩ තියෙනවා ලස්සන නිල්හසක් වලාකුළු එක්ක. ඒකේ බක්මදත්ත දෙවිවරු වැඩමලා ඉන්නවා. ඒ දෙවිවරු මේ ඉර හද වල්ගාතාරු ගහලෝක සියල්ල නිර්මාණය කරලා ඊට පස්සේ පල්ලෙහාට එනකොට සුදු පාටින් තියලා ලෝක ගෝල හතරක්. ඒ ලෝක ගෝල හතරෙන් කියවෙන්නේ මේ ලෝකේ නිර්මාණය වූ වග ධර්මචක්‍ර 8ක් තියෙනවා. එතනින් කියවෙන්නේ අශලෝක ධර්මය හරහා බුදුදහම ලංකාවට සහ ලෝකයට දිහිවිච්ච වග. ඊට පස්සේ තව ටිකක් පල්ලෙහාට එනකොට ලස්සන බෝරුකක් මුල අපමහා තථාගත බුදුරජාණන් වහන්සේ සමාධි ප්‍රතිමාවෙන් වැඩපින්නවා. ඒකත් විශේෂ කාරණාවක්. මේ තියෙන සියලුම නිර්මාණ බුදු නිර්මාණ කරලා තියෙන්නේ මේ ගමේ ඉන්න ආදරණීය තරුණයෙක් කියාගේ නම මధు අයියා. සිදු ගල් කැටයම් නිර්මාණ ශිල්පියා තමයි මේ සියලුම නිර්මාණ කරලා තියෙන්නේ ගල් කැටයම් යොදාගෙන. එතකොට ඊට පස්සේ තව ටිකක් පල්ලෙහාට එනකොට අපමහා තථාගත බුදුරජාණන් වහන්සේ මේ බුදු කුටිය ඇතුලේ කිරුඩුවන් පාන ප්‍රතිමාවක් තියෙනවා. ඒකත් ගල් නිර්මාණයක්. එතනින් පල්ලෙහාට එනකොට මේ තියෙන නෙළුම් මල විවෘත වෙනවා. වණ කතාව ඇසුරින් ඔයාලට බහන්න පුළුවන්. ඒක ඇතුලේ ඉන්න ඔයාලා මම කවදාවත් දැකලා නැති, කවදාවත් යන්නට අකමැති නිර්වේණ. එහෙම නැත්නම් අපාය කියන අනුසාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ උඩින් ඉඳලා පල්ලෙහාට සමස්තයක් විදියට දැක්කහම ලෝකයේ බක්මදත්තරු බිහි කරලා දෙවිවරු ඊට පස්සේ වර්තමානයේ ඉර හද බිහි වෙලා ඔයාලා මම ලෝකෙට බිහි වෙලා බුද්ධ ධර්මය ලංකාව ලෝවාට බිහි වෙලා ඊට පස්සේ ලෝකේ පැවැත්ම මේ විදියට යනකොට ලෝකේ නැතිවීම තමයි මිනිසා විසින් කරන ක්‍රියාවන් හරහා ලෝකයේ නැතිවීම තමයි අර දිවේ නැත්තම් අපායෙන් පිළිබිඹු වෙන්නේ. ඊට පස්සේ ප්‍රවඩියක් පල්ලෙහාට එනකොට මේ යන නෙළුම් මල අඩි 15 කරදවාකාර නෙළුම් මල මේක ඇතුලේ සිදුවත් කුමාරයා වැඩ ඉන්නවා. ඊට පස්සේ අර නැති වුණු ලෝකය නැවතත් බුදුදහම ලෝකේ කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ කියන කතාව පිළිබිඹු කරන්න තමයි මේ ආදරණීය නිර්මාණ ශිල්පියා ඒක නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඉන්නවා සිදුවත් කුමාරයාට මේරංජනා නම් ගඟ ඉතර ගන්නට සහයෝගය දුන්නේ යාගේ ආදරණීය විද්‍යා සහෝදරයා කණ්ඩකසු කූඩුව දෙස්සේ බලාගෙන ඉන්න ලස්සන ප්‍රතිමාවක්. ඊට ඉස්සරහින් ඉන්නවා සිදුවත් කුමාරයා තමන්ගේ කේශ ධාතු ඉවත් කරන ප්‍රතිමාව. ඔඩෝකයි සමස්තයක් විදියට කතාව. නමුත් අපි ලස්සන රෙකෝඩින් එකක් හදලා දිනවා. ඒක මම කිව්වට වඩා හාත්පසින්ම වෙනත් කතාවක්. විනාඩි 14ක් ඔයාලා මේක ඇතුළේ ඉඳගෙන භාවනාවක් විදියට ඒක අහන්න ඕන. එතකොට ඔයාලට පවක් කරන්න හරි හිතෙනවා නම් ඒක කරන්න හරි දැනුවත් හරි නොදැනුවත් හරි පවක් කරන්න හරි හිතෙනවා නම් ඒක හරි නැති වෙලා යනවා. මේ නිර්මාණ ශිල්පියාගේ වෑයම මේකයි. මේ ආදරණීය අම්මේ තාත්තේ ලංකාවේ එතෙක් මෙතෙක් විහිුණු උස අඩි 66කට වඩා උස පළලින් අඩි 45කට වඩා පළල පරිවාරු පාඩු 160ක් පරිප්‍රවණය වන කුලසිත අග ජාතක කතාවක් නිර්මාණය වන ගිරස්සාර්ථා පොතේ ලංකාවේ එතෙක් මෙතෙක් විහිුණු දෙවන්ත නිර්මාණයෙන් අපි නිර්දාවලියට පාත් වුණු ලංකාවේ සියලුම විද්‍යුත් නාලිකා ආවරණය කරපු දවන්ත නිර්මාණයේ අසලයි මගේ ආදරණීය අම්මේ තාත්තේ ඔයාලා ඉන්නේ. ඔයාලට ලොකු වගකීමක් තියෙනවා. පුළුවන් නම් විතරක් මේ නිර්මාණ ශිල්පියාට සහයෝගය එක්කාසු කරන්න ඉදිරියේ තියෙන විදුලි ආධාර පෙට්ටියට අද දින විදුලි මුදල කවර් කරගන්න රුපියලක හරි යුදකමක් කරලා යන්න අපි මනස